ඕකේ උදේනි අපි අද 10-14 ටෙස්ට් රූට් එකක් කරන්න යන්නේ. ඔයාගේ ටෙස්ට් එක next week තියෙන හින්දා අපි මොක් ටෙස්ට් එකක් විදියට කරන්නේ නැතුව මං ඒ පාරේ තියෙන ට්‍රිකි ඒ ගැන ෆුල් ටෝක් ත්‍රූ කරගෙන යන්නම්. ඊට පස්සේ මේක දැන් වීඩියෝ කරන්නේ. මේක ඔයාගේ යාළුවෝ කරනයි ඔයා ගිහින් හෙට ගිහින් දාලා බලා ගන්න ටෙස්ට් එක ඉස්සලා පොඩ්ඩක්. ඒකට ඔයාගේ අඩුපාඩු ඔයාටම දැනගන්න පුළුවන් වෙනවා. මොනිකන් යන්නේ. ඔයාගේ අඩුපාඩු ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට මේ යන්නේ ටෙස්ට් යන ගමන ඒ හින්දායි පොඩ්ඩක් මේලා ටෙස්ට් යනයි වැරලා. දැන් ටෙස්ට් එකෙන් ආපුවයි නේද? ඕකේ නෝ ප්‍රොබ්ලම්. එතකොට මම ටෝක් ත්‍රූ කරගෙන යනවා. ෆුල් ටෝක් ත්‍රූ කරගෙන යන්නම් ඒ තියෙන ඔක්කොම. ඊට පස්සේ ඒක ඉවරණයෙන් පස්සේ මම ඔයාලට මොක් ටෙස්ට් එකක් තියන්නම්. දැන් අපි ටෙස්ට් රූට් එකේ දුහන්න යන්නේ. ඒ තියෙන ඒ පාරවල් ටික හොයාගන්න මොනවද ඒකේ ඇයි ඒක ගෙනියන්නේ මොනවද එක්සැමිනේටරෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ න හොයාගන්න තමයි අපි දැන් යන්නේ. මේ ටෙස්ට් මේ දැන් යන්නේ ටෙස්ට් යන්නේ. දැන් අපිත් යන්න තමයි යන්නේ. ඕකේ. දැන් ගියානේ ඔක්කොම. අපි දැන් යමුද? ඕකේ. When you ready drive on safely. මේ තියෙනවද ටෙස්ට් සෙන්ටර් ගේට්ටුව මෙතනින් පිටින් එනකොට ඔය ගිව්වේ ලයින් එක ළඟට ඇවිල්ලා පොඩ්ඩක් ඩීප් බ්‍රීත් එකක් ඇරින්න. ෆුල් ස්ටොප් කරලා ඩීප් බ්‍රීත් එකක් ඇරින්න. අයි කියන්නේ good view එක නෑ නේද? හොඳට ඒ ගිව්වේ ලෙවල් එකටම ඇවිල්ලා ඩීප් බ්‍රීත් එක කරලා මේ පැත්ත left right දෙපැත්තම හොඳට බලන්න. අපි යන්න ඉස්සරලා කවුරු හරි ටෙස්ට් සෙන්ටර් එක ඇතුළට එනවනම් මෙහෙම ඇතුළට එනවනම් ඉවසගෙන පොඩ්ඩක් ස්ටොප් කරගෙන ඉන්න. එයාලා ඇතුළට එන්නේ. ආවයෙන් පස්සේ යන්න. ඔන්න ওই වගේ දෙයක් යනකොට ওই වගේ සුදු පාට කාර් එකක් එනවා නේද? ওই එන ගමන් අපි දැන් පිට වෙනවා නම් පොඩ්ඩක් ඉඳ ගන්න ගිව්වේ ලයින් එකේ. ඉඳලා ඌ මොනවද කරන්නේ කියලා බලලා ඊට පස්සේ හිමීට එන්න. ඌත් එනකොට අපිත් යන්න එපා. ඉඳලා මොහු මෙහෙන් පිට වෙනවනේ. තප්පරයක්වත් නැහනේ. ටක් ගාලා මෙහෙන් එනවනේ. ඊට පස්සේ අපි දාගෙන යන එකයි තියෙන්නේ. හරි එහෙම එක්කෙනෙක් ආවත් ඒත් හිට ගන්න යන්න එපා. අපි හිතනවා ඌ එන්නේ ඒ පැත්තෙන්නේ අපි යන්නේ මේ පැත්තෙන්නේ කියලා. එහෙම නෙමෙයි. අපිට යන්න පොඩ්ඩක් මොහම හරව ගන්නකොට පොඩ්ඩක් ඌගේ ලේන් එකට යන්න වෙනවා. ඒ හින්දා එහෙම කරන්න එපා. දැන් අපි යමුනා. මේ සට්නව එක තියලා තියෙන තැන ඔයාට ඕකේද? ඕකේ. ඕකේ නේද? ඕකේ. අපි ඉන්නේ නෝරු ස්ක්‍රීන් ටෙස්ට් සෙන්ටර් එකේ. සට්නව කතා කරන්නේ නැද්ද? කැමතිද කතා කරන්න? Okay, දැන් end of the road turning left. Yeah. ඌ එතන දැන් සට්නව එක සෙට් කරනවා. ඒක process විලා එන්න පොඩ්ඩක් පරක් යනවා. ඒකට එයාලා කටෙන් කියනවා මෙතනත් very important. මෙතන අපේ mirror එක අර curb එකත් එක්ක match කරලා පොඩ්ඩක් ඉවසගෙන ඉඳලා බලන්න safe ද කියලා. මෙතනින් ආපු ගමන්ම ඊට පස්සේ මෙතනින් normally pull up on the left එකක් අහනවා. දැන් busy හින්දා අපි pull up on the left කරලා යන්න පොඩ්ඩක් පරක් එයි. ඒ හින්දා අපි වෙන තැනක pull up on the left කියමු කරලා යනවා. pull up on the left කියන්නේ අර curb එකයිනේ පාක් කරලා පොඩ්ඩක් ස්ටොප් කරලා යන එක තමයි. මේ කතා කරන්නේ නෑනේ සත්නෝ. නේද? ඕනේ. මේ වගේ සිටුේෂන් වල අපි ළඟට යන්න ඕනේ. ටයර් ඔන් ටාමැක් කියලා තියෙනවා. ඒ කියන්නේ අර ඉස්සරහා තියෙන වාහනේ පිටිපස්ස වීල් දෙකම සම්පූර්ණයෙන් පේන්න ඕන අපිට. ඒ ગેප් එකේ හිටියනම් හරි. නැත්තම් ළඟට ගියාම අපිට view එක පේන්නේ නැහැ. අනිත් එක මෙයා broken down වුණොත් අපිට drive round කරලා යන්නත් බැරි වෙනවා. ඒ හින්දා ඒ ગેප් එක තියාගෙන ඉන්නේ. අපි පොඩ්ඩක් ඇතුළට එන්න පුළුවන්. මේ වගේ සිටුේෂන් වල අපේ රයිට් සයිඩ් එකේ වාහන පාක් කරලා තියෙනව නේද? දැන් වාහනයක් ආවොත් එයාට ඉඩ මදි වෙනවා. අපේ ලේන් එක ඇතුළ හිටියත් මේ ස්පේස් එක චේරබල්. තව පොඩ්ඩක් හොඳටම ලෙෆ්ට් එකට එන්න. අන්න තව එන්න. අන්න ඔහොම තමයි. දැක්කනේ දැන් ওই ලොරියක් වගේ මොන හරි එකක් එනකොට එයාට මදි වෙනවා. ඔන්න ওই වගේ සිටුේෂන් වල අපි ඉන්නකොට හොඳට ලෙෆ්ට් එකට විදාින්න. ඒ තියෙන ඉතුරු කෑල්ල වාහනයක් ලෙෆ්ට් එකේ නැත්නම් රයිට් එකේ පහක් කරලා තිබුණොත් අර ඉතුරු කෑල්ල
අපි දෙන්නටම තමයි එනයිටයි යනයිටයි තමයි කෑල්ල. ඕකේ මේ සැට් නෝව එකෙන් දැන් කිව්වා at the giveaway turn left කියලා කිව්ව නේද? left කිව්වා නම් එතකොට මේක 30 පාර නම් අපි මේ සැට් නැවිගේෂන් එකේ මම පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මෙතන මෙහෙම උඩින් පෙන්නනවා. මේ කළු පාට උඩින් පෙන්නනවා 100 යාර් එනකොට 30 පාරවල් වෙල මෙතන 100 යාර් පෙන්නනකොට සිග්නල් දාන්න. 20 පාරවල් වෙල මෙතන 50 යාර් පෙන්නනකොට සිග්නල් දාන්න. 40 ස්පීඩ් ලිමිට් පාරවල් වෙල මෙතන 150 එනකොට සිග්නල් එක දාන්න. එතකොට ඔයාලට පාරවල් වැරදෙන්නේ නැහැ. ඒකටයි කියන්නේ. Turn left, A580, Townsend Avenue. බැලුවා නෑනේ කොහොමද? දාගත්ත නේද? අන්න හරි. very good. දැන් ඔයාට important information එකක් sat nav එකෙන් කියයි මමත් කටෙන් කියන පොඩ්ඩක් ඔයා මෙහෙමම තමයි යන්න ඕනේ කලින්. හරි? ඔයා පොඩ්ඩක් ඉන්න. After 300 yards, cross the roundabout and take the second exit, A580, Townsend Avenue. At the roundabout you going to turning right here. අන්න හරි කිව්වේ ගමන් අපි රයිට් ලේන් එකට මූව් වුණා. හරි මෙර සිග්නල් බලලා දාගත්තා. ඒ කියන්නේ සැට් නෝව එකේ කිව්වේ නේ රයිට් කියලා. අනිත් එක ඩයග්‍රෑම් එකක් නැහැ සෙකන්ඩ් එක්සිට් එක කොහෙද තියෙන්නේ කියලා. after the 12 o'clock දර ටික තියෙනවනේ. එහෙමත් බලාගන්න ඩයග්‍රෑම් එකක් නැහැ. ඒ හින්දා එක්සෑමිනර් කටෙන් කියනවා ඔයා යන්නේ රයිට් එකට කියලා. Cross the roundabout and take the second exit, A580, Townsend Avenue. easy way එකක් මේ ඩබල් රවුන්ඩ් බෝට් එකේ මේ යනකොට ෆස්ට් රවුන්ඩ් බෝට් එකේ සිග්නල් එක දාන්න එපා. ඔයාලට මුලින්ම එක්සෑමිනර් කියනවා left ද ඉන්නේ right ද කියලා. right ඉන්නවා නම් right කියලා කියයි. you going to turning right කියලා කියනවා. එහෙම කිව්වේ නැත්නම් ඔයාලා left එකේම ඉන්න. දැන් මේ පළවෙනි රවුන්ඩ් බෝට් එක ඉවරලා දැන් second exit එක මේ zebra cross එක තමයි second exit එක. ඔන්න මෙතෙන් දාවා ආයි right එක බලනවා කවුරුත් එනවද කියලා. සිග්නල් ඕන් උදේනේ අපි රයිට් එකේ ඉන්නේ. දැන් බැලුවා ක්ලියර්. ඔහොම රයිට් ලේන් එකෙම ඇතුලෙන්ම ආවා. මේ පළවෙනි එක්සිට් එක මේ පොඩි පෝස්ට් එකත් එක්ක ඉවර වෙනවා නේද? දැන් සිග්නල් එක ලෙෆ්ට් එකට දැම්මා. අන්න ඇල කරලා ලෙෆ්ට් පැත්ත බැලුවා. ඔහොම ඩෝන් ගාලා ලෙෆ්ට් එකට බල කරගත්තා. කවුරුත් ආවේ නැහැ නේ ලෙෆ්ට් එක. අපි ඔහොම ලේන් එක චූස් කරගත්තා. මෙතනත් පොයින්ට් එකක් තියෙනවා. පටස් ගාලා දැන් රයිට් එක බලන්න. සිග්නල් එක දාන්න. දැන් ස්පීඩ් අප් කරන්න. හරි අපි දැන් left lane එකේ ඉඳන් ආයි right lane එකට එන්න වුණා. මෙහෙ වාහන පාක් කරලා තියෙනවා. ඩෝන් ගාලා දාගන්න නැතුව ආයි right එකේනුත් ඇවිල්ලා joint වෙනවානේ. round boat එකේ ඇතුළේ වෙන එකද 50-50 තමයි දුවන්න ඕනේ මෙතනින්. 50-50. ඒ කියන්නේ වාහන පාක් කරලා තියෙන වාහන වල ඉඳන් ඒ පාරෙන් 50 අනිත් පාරෙන් 50. මෙතන ඩෝ ගැප් එකක් දීලා යන්න ඕන. මෙතන මෙහෙම ලාවට බලන්න ඉවරුනේ ගමන්ම center mirror left mirror දාලා. A5058, Queens Drive, Walton. Then Okay. turn right. මෙතනින් එකක් බලා ගන්න මේ සැට් නෝව එකෙන් කියලා තියෙන්නේ 180 yards වලින් left එක ගන්න කියලානේ කියලා තියෙන්නේ. Okay. එතකොට අපි left lane එකට 400 yard එනකොටම left lane එකට එන්න ඕන. දැන් 140 වෙලා කිව්වේ හින්දා සිග්නල් එක දාන්නේ නැහැ. මේ පාරේ ස්පීඩ් ලිමිට් එක මොනවද දුවන්නේ? 30. 30 පාරේ how many yards වලින් දාන්නේ? 100. 100 yard වලින්. තාම 140 නේද? දැම්ම දාන්නේ. ඒ කියන්නේ ගොඩාක් දුරයි. දැම්මම මේ අපි pull up on the left කරනවා. left එකේ පාක් කරන්න යනවා කියලා හිතනවා. ඒ හින්දා දැන් දාන්නේ නැහැ. රවුන්ඩ් බෝට් එකේ පිටවිලා අපි ආව නේද? ආපු ගාම අපි 50-50 තමයි තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉදිරියට යන්නේ left නේ. ඒ හින්දා 50-50 කියන්නේ ඩෝ ගැප් එක පාක් කරලා තියෙන වාහන විල ඉඳන් ඩෝ ගැප් එකක් දීලා ඔන්න ඔහොම වෙනවා. ලාස්ට් පාක් කාර් එක ඉවරුනි ගමම දැන් මෙතනින් එනකොට ට්‍රැෆික් ලයිට් එක වගේ ලාස්ට් පාක් කරලා තියෙන කාර් එක අතන තියෙනවා නම් මේ තරම් දුර ඉඳන් සෙන්ටර් මිරර් ලෙෆ්ට් එක බලලා මෙහෙම වීදුරුවෙන් වින්ඩෝ එකෙන් මේ ජනලෙන් එබිලා බලලා ඔන්න ඔහොම ඕක ඉවරුනි ගාම ඔහොම දාගත්තා නම් හරි සිග්නල් දාන්න ඕන කියලාත් නෑ එතනද. ඒ කියන්නේ වාහනේ ඉවරුණු වුණාම ඒ කලින් sharp left, A5058, Queens Drive, Walton. Then turn right. මොනවද කිව්වේ? Then turn right. Okay. මෙතන sharp left එක අරන් ඊට පස්සේ අර Queens Drive කියලා පාරේ නම කියනවා. ඒ පාරේ then turn right. අයි ඒක වේලාසනින්ම කියන්නේ දැන් මෙතන ඉඳලා early prepare වෙනවා. early prepare වෙන. අයි ඒක කියන්නේ අනිත් වලට කියන්නේ නෑනේ.
ඒක ළඟින් එනවා ඒ හින්දා මෙතන ඉඳන්ම ඔය හැරෙනකොටම ඔයාට පුළුවන් නම් අර ක්වීන්ස් ඩ්‍රයිව් කියන්නේ අපි දැන් යන්න පාරේ ඒ පාරේ ලේන් දෙකක් තිබුණා නම් රයිට් එකට මේක පාරම යන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි ලෙෆ්ට් එකට ජොයින්ට් විලා ඊට පස්සේ ලේන් එක චේන්ජ් කරන්න වේලාසනෙම කියනවා අයි වේලාසනෙම කියන්නේ ළඟින්ම හැරෙන්න ඕන හින්දා මෙතන බලාගන්න ට්‍රැෆික් ලයිට් එකට ඉස්සර මෙතන සයිකල් ලේන් එකක් තියෙනවා මේ නිල් පාට කාර් එක ඉන්න විදිය වැරදි නේද සයිකල් ලේන් එකට ඇතුල් විලා ඉන්නේ ඕන නැති වැඩන්නේ නේද මේ වගේ අර නිව් රූල්ස් පරණ රූල්ස් කියනවා ඒව මොනවත් නැහැ ඔක්කොම සේම් තමයි තාම තියෙන්නේ සට්නෝ එක බලාගෙන තමයි යන්නේ 20 minutes ඉවරුනාම මේ ඊට පස්සේ කටිනුත් කියනවා දැන් සමහර විට ෆුල් සට්නෝ උත් කරනවා මේක 40 ස්පීඩ් ලිමිට් පාර හින්දා මේකෙන් 150 යාඩ්ස් වෙලෙම සිග්නල් එක දැම්මා පිටිපස්සේ නයිට් ෆිගර් අවුට් කරන්න ඔන්න අපි දැන් හැරෙන්න යන්නේ සෙන්ට්‍රල් රිසර්වේෂන් එකකින් ওই මැද තියෙන කාලෙට කියන්නේ සෙන්ට්‍රල් රිසර්වේෂන් එක ඕකේ අපි කොහොමටත් අපි ලෙෆ්ට් එකේ තමයි ඉන්න ඕන ආන්න හරි දැන් මෙහෙ ඉඳන් එනයි ඇවිල්ලා එයාලගේ ලෙෆ්ට් එකේ ඉන්නවා මෙහෙ යනවා නම් අපි දැන් මෙතන ඉන්නවා ඉවසගෙන ඉන්නවා මේක ක්ලියර් නම් යන්න දැන් බලාගෙන ඉන්නේ අවුව නේද මේ වෙලාවට මෙතනින් ගොඩක් අය වැරදියන්න කොහොමද මේක 40 රෝඩ් එක නේද පිට උනේම පටස් ගාලක 20 නේද ඒක සිග්නල් ඕන නැහැ ඔෆ් කරගන්න අපි දැන් කලින් යන්නේ යන්න ගමු උතරින් ස්පීඩ් එක වැඩි වෙනවා මේ කාලේ නම් මේක වෙන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ ටෙම්පරරි ට්‍රැෆික් ලයිට් එක දාලා පුළුවන් යන්න පුළුවන් ඕක හොඳ එක්ස්පෙරිමන්ට් එක මොනවා කියලා දන්නවද? ඔය එක්කෙනෙක් වෝක් ක්‍රොස් කරනවා නේද? එතකොට අපිත් කාර් එකේ යන්න පුළුවන්. ඒ රෙෆරන්ස් එක තමයි. ඔයාට පාර ක්‍රොස් කරලා වෝක් කරන්න පුළුවන් නම් අර එන කාර් එකට ඉස්සරලා කාර් එකෙත් යන්න පුළුවන්. එතකොට තමයි ඒක තමයි හරිම ජජ්මන්ට් එක. After 200 yards, turn right, Cherry Lane. මුලින්ම සිග්නල් එක දානකොටම හිතාගත්තා ස්පීඩ් ලිමිට් එක හොයා ගන්න ඕන කියලා ස්පීඩ් ලිමිට් එක හිතාගා සිග්නල් දානකොට හිතන්න ඕන හැම වෙලාවම ස්පීඩ් ලිමිට් එක හොයන්න ඕන කියලා එන්න උදේනි ඔන්න ඔහොම ඇවිල්ලා මේ රතු බෝට් එකට පහුවේ රතු බෝට් එක ඉස්සරහින් තමයි ඉන්න ඕන මේ තියනවලද රතු බෝට් එක ඔන්න ওই තියනවලද අන්න ওই රතු බෝට් එක ළඟ ඉස්සරහින් ඉඳ ගන්න ඕන ඒක පහුවෙන්න හොඳ නෑ මේ ඒක පහුවෙන්න හොඳ නෑ ඒකේ තියලා තියෙන wait here until green light show නේද ඔතන ඉඳ ගන්නවා දැන් බලන්න මේ ඉදිරියට ගිව්වේ ලයින් එක නේ තියෙන්නේ දැන් ඔතන ගිහිල්ලා ඔයා දෙපැත්ත බලලාද යන්නේ අතන පරිස්සම බලන්න ඕනේ නේද නෑ ඒ මේක ටෙම්පරරි ට්‍රැෆික් ලයිට් මොනා කරන්න කිව්වනම් ඔය දැන් ඔය ඔතන තියෙන ගිව්වේ ලයින් එක පවර් එක ඕවර්රයිඩ් කරලා තියෙන්නේ ට්‍රැෆික් ලයිට් එක ග්‍රීන් නම් ඩෝන් ගාලා යන එකයි තියෙන්නේ කොහෙවත් බලන්න ඕන ඔන්න යන්න දැන් කිව්වා වගේ යන්න සිග්නල් එක දාගන්න යන්න අර ගිව්වේ එකත් පේනව නේද ඔතන ඔයා වෙයිට් කරන්න ඕනේ නැහැ ඩෝන් ගාලා යන එකයි තියෙන්නේ ඒක දාලා තියෙනවා 4 way control කියලා දාගන්න ලෙෆ්ට් එක දාන්න sorry right එක දාන්න මේ sorry මම වැරදි right එක දාන්න මේ 4 way control එකේ වෙයිට් කරන්න ඕනේ නැහැ 4 way පාරවල් හතරටම තනියෙන් එනවා ඒ හින්දා ගිව්වේ ගිහින් ඕනේ ඔහොම ඩෝන් ගාලා යන එකයි තියෙන්නේ මේ පාරෙත් ගොඩක් අය ෆේල් වෙනවා දැන් ඔයා ෆේල් තමයි 25 යනවා නේද අන්න ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන දුවන්න ගොඩක් අය අර අතන නැත්තම් අර රිචඩ් කෙලි ඩ්‍රයිව් නැත්තම් චෙරි ලේන් එකේ ওই දෙකෙම කොහොම හරි හවු වෙනවා. ඔය ඉස්සරහට යන්නේ ටෙස්ට් එකයි යන්නේ. කමන්නේ අපි යන්නේ මේ පාරේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට දන්නේ නැහැ නේ යාලත් අපේ පාර චූස් කරා කියලා නේද? මේක 20 පාර හින්දා සැට්නෝව් එකෙන් දැන් පෙන්වන්නේ 190 yards වලින් සිග්නල් දාන්නනේ 20 පාර හින්දා 50 yards වලින් දානවා නේද? After 100 yards, turn left, Butting Avenue. 50 කිව්වම 50 වෙලෙන්ම දාන්නේ 70 දාන්න පුළුවන් 80 දාන්න පුළුවන් මං කිව්වේ රෆ් අයිඩියා එක සිග්නල් එක දානකොට හිතා ගන්න ස්පීඩ් ලිමිට් එක යන්න යන ස්පීඩ් ලිමිට් එක මොකක්ද දෙන්නේ 30 30
ඔන්න අපේ පටස් ගාලා ඉස්සරහටම 20 පේනව නේද? යන්න 30 නේ ස්පීඩ් ලිමිට් එක දුහන්න. අර 20 මොන පාරටද? I think යන්න. නිකන් ඔය අවතන ස්ලෝ කරගෙන ඉන්න උමනා කමක් නැහැ. ඔහම ඩෝන් ගාලා යන එකයි තියෙන්නේ. After 800 yards, turn left, Priory Road. normally මෙතන පාක් එකක් කරලා තමයි යන්නේ. අපි ගොඩක් කතා කරන්නේ වෙලාව ගියානේ. ඒ හින්දා අපි යමු තව තැනක පාක් කරමු. අර 20 අර පාට දන්නවනේ නේද? ඔව්. After 300 yards, turn left, Priory Road. මේ සැට්නර් එකේ 400 යාර් වලින් ලේන් එක චේන්ජ් කරගන්න ඕන. නමුත් අපි left එක යන්නේ normal driving position left අපිට ඒ වැඩ නැහැ. නමුත් අපිට මේ 100 යාර් වලින් කරන වැඩ තියෙනවා නේද? 100 යාර් වලින් signal දාන්න ඕන. course of this road is speed limit is 30. අන්න මේ වගේ situation වල ක්වීස් කරලා යනවා. ඒත් බැරි නම් හිමීට රිංගලා හිමීට යනවා. එහෙම යන්න බැරි වුණා. එහෙම හිමීට දුරින් ඉඳ ගන්නවා. ඉඳලා බලනවා දැන් ඉඳ ඇති නේද කියලා එහෙම යන්න පුළුවන්. දන්නේ නැතුව ෂුවර් නැතුව එන්නේ නැතුව කරොත් හරි. ස්ටොප් කරලා ෂුවර් කරගෙන ගියත් ඒත් හොඳයි. හිමීටනේ යන්නත් පුළුවන්. Turn left, Priory Road. සිග්නල් දානකොට හිතාගත්තේ නේද ස්පීඩ් ලිමිට් එක හොයාගන්න ඕන කියලා. ස්පීඩ් ලිමිට් එකක් තිබුණද උදේනේ? නැහැ. එහෙමනම් මොනවද ස්පීඩ් ලිමිට් එක? 30 ආපු පාරේ තියෙන ස්පීඩ් ලිමිට් එකම මේකටත් අප්ලයි කරනවා. නමුත් මේකේ ෆුල් 30 යන්න බැරි සිටුේෂන් එකක් තියෙන්නේ. දෙපැත්තම වාහන පාක් කරලා දෙපැත්තම කඩවල් තියෙනවා. නේද? එතකොට පෙඩස්ට්‍රියන් දෙපැත්තට වෝක් කරයි. එහෙනම් හයි රිස්ක් එකක් තියෙන හින්දා අපි යන්න පුළුවන් 25 නේද? රීසනබල් ස්පීඩ් එකක්. රෆ්ලි කියන්නේ 25 කියලා. උඩරිම 30 යන්න බෑ. Townsend Lane. පාර එම්ටි නම් තමයි 30 යන්න පුළුවන්. දෙපැත්ත වහන්න නැතුව ෆුල් ක්ලියර් නම්. එහෙම නැතුව බෑ. වට එහා පැත්තේ ඉඳ තියෙනවා ඇති යන්න. ස්ටොප් කරේ මේ පාර වහන්න හොඳ නෑ කියලා නේද? ඕකේ. දැන් ඕකේ නේ හිතේ දිනවනේ. මේ වගේ සිටුේෂන් වල දැන් අපිට ටයොන් ට්‍රාමක් එක පේනවා නේද? වාහනෙත් පේනවා. සමහර විට ඔන්න මෙන්න කියලා තියෙනවද? සමහරට පොඩ්ඩක් අතන අපි වැරදිලා ඔහම ආව නේද? ආවනම් ඉස්සරහා තියෙන කාර් එක ළඟට පොඩ්ඩක් ලං වෙන්න. ටයොන් ට්‍රාමක් කා ගැප් එකක් වීලා තියන්නේ නැතුව තව පොඩ්ඩක් ලං විලා ඒ කියන්නේ මොකද්ද සීරියස් කියලා හොයනවා. අරකද මේකද? මේ කාර් එක ළඟට යන එකද සීරියස් අරකද කියලා අහනවා. ඊට බලනකොට අරක තමයි සීරියස් කේස් එක. ඒ පාරෙන් එන අය ඔක්කොම බ්ලොක් කරගෙන ඉන්නෝනේ. ඒ හින්දා පොඩ්ඩක් ඉස්සරහට යන්න ළඟට යන්න පුළුවන්. ඒක රීසනබල් වැඩක්. ඒ කියන්නේ අපි සමහර විට මේ ඔපොසිට් ඩිරෙක්ෂන් තියෙන පාරවල් වල වාහන පාක් කරලා තිබුණා නම් අපි ඔපොසිට් ඩිරෙක්ෂන් එකට පොඩ්ඩක් දාලා යනවා නේද? නෝමලි ලීගලි අපි ඒක හසුට යන්න බෑ. නමුත් අර සිටුේෂන් එක අනුවට එහෙම කරන්න පුළුවන් නේද? අන්න ඒ වගේ එකක් තමයි. මෙතන අපිට දුරින්ම දන්නවනේ අතන ඉඩක් නැහැ කියලා. නමුත් අර ලොරිය ගියා නේද? මූව් වෙනවා. දැන් ඉස්සරහින් වාහන આવොත් තමයි කෙලියක්. After 100 yards, turn right, A580, Townsend Lane. ඒ කාර් එකෙන් පිටිපස්සේ ඉඳ තියෙනවද ඒකට? හිමීට ස්කියුස් කියලා හොඳටම තව පොඩ්ඩක් අඩු කරගෙන ඇතුල් වෙන්න හිමීට. ওই ලයින් එකෙන් ඇතුල් වෙන්න අපිට ඉඳ තියෙනව නේද? අන්න හරි. ඔන්න හරි ඔහොම දුවගන්න.
පිටිපස්ස කවුරු හරි මොන හරි ප්‍රශ්නයක් නෑ ඕකේ නේද? එයාට ෂේප් නේ. අර සිග්නල් තාම ඕනද? හැරෙන්නද යන්නේ? ඕනේ. හා? turn right. ඕකේ මෙතන පාරක් තියෙනවනේ. ආ. නෑ නෑ හොඳට බලන්න. ඔය කරපු එක හරි. මේක one way නේ. අන්න no entry එක. No entry. no entry එක. ඒක සිග්නල් ගම අපි දාගන්න පුළුවන්. නේද? ඔකේ දාගන්න. reasonable close නේ. මේක යන්න පුළුවන් පාරක් නම් මේ සිග්නල් එක වැරදි. මේක යන්න බෑනේ ඉතින් no entry කියලා. I seen that it's close. Yeah. ඔව්. මෙතන හරවනකොට දුහගෙන යන්න රතු කාරකින් පිටිපස්සෙන් තමයි යන්න යන්නේ. යන්න පිටිපස්සෙන් යන්න. යන්න පුළුවන් නේ අපි. ඕක රෙඩ් වුණාට කමන්න අපි යනවා. අපි අපේ එකකින් ග්‍රීන් එකකින් ආවා නේද? ආවයින් පස්සේ මේ ට්‍රැෆික් ලයිට් රෙඩ් වුණා හරි මොන පාට වුණත් හරි. අපේ පළවෙනි එකේ අපි ග්‍රීන් කියලා මැදට ආවනේ. ආවයින් පස්සේ අපි වෙයිට් කරන්නේ සේෆ් ગેප් එකට. ඊට පස්සේ බැලුවා මොන පාට වුණත් හරි ඉස්සෙන් එනයි ඈ. කොහොම දාගත්තා. වයි ස්පීඩ් ලිමිට් එක හොයාගත්තද? දාලා තිබෙන්නේ 30 ම තමයි. ඒකම තමයි හැදුවන්න. එච්චරයි නේද? මේ පාරේ තියෙන ලොකුම ට්‍රිකි එකක් මොනවනම් එච්චර ට්‍රිකි එකක් නෙමෙයි. අර දැන් ඔයාලා දන්නවා අතන මේ ඇන්ටිසිපේට් කරා ඒ වගේ එකකට. ඒ කියන්නේ පාරවල් අයිනෙන් තියෙනවා. ඒක වහන්න නැතුව ඉන්න බලා ගන්න. සමහර විට ඔයාලා වහගෙන හිටියත් සමහර විට ඒක ඩ්‍රයිවිං ෆෝල්ඩ් එකේ රෙජිස්ටර් කරනවා. ඒ කොහොමනම් අර සිචුේෂන් එක අනුවට දැන් වාහනයක් එන්න නැත්නම් ඒක ඇතුලේ යන්න ඒ වෙලාව ඔයා බ්ලොක් කරොත් ඒක සීරියස් ෆෝල්ඩ්. ඔයාගේ වෙලාවට කවුරුත් නැත්නම් හිමීට ඩ්‍රයිවිං ෆෝල්ඩ් එකක් දාලා පාස් කරලා දානවා. සක්නෝ එකේ කතා කරේ නෑ නේද? එහෙනම් කෙලින්ම යන්නේ ඒකයි තියෙන්නේ. උදේනි ඔයා හොඳට ලෙෆ්ට් කරාම එහෙම හරවම යන්න ඕන. දැන් එයා ගියේ හින්දා ඕකේ. නැත්නම් එයාලා රයිට් ගන්නයිනේ රයිට් එකේ ඉන්නේ. අපි හිමීට වාහන පාක් කරපු හින්දා තමයි රයිට් එකට බර කරගෙන ආවේ. ඒ වුණාම ඔහොම යන්න ඕන. මේ පාරක් 30 තමයි. අපි දුහන්න බෑනේ. ඔව් හයි රිස්ක් එකක් නේද? හයි රිස්ක් නම් ලෝ ස්පීඩ්. මොනවද කරන්න හදන්නේ? බ්ලයින්ඩ් ස්පොට් බැලුවේ නෑ වෙන්නද නේද? මෙයාලා දැන් ප්‍රස් කරලා තමයි ඔය ඉන්නේ ආ. මේ ඔච්චර වේගය යන්න ඕනේ නෑ. මෙතන හයි රිස්ක් එකක් නේ තියෙන්නේ නේද? 30 වුණාට උඩරිම 30 යන්න බෑ. 25 23 24 අනේ වගේ තමයි ඔන්න මෙන්න වෙලා. මෙතන අපිට මේ වෙලාවෙන් පේනවනේ පාරක් තියෙනවා කියලා නේද? ෂේප් එකකින් ඇවිල්ලා ඔන්න ඔහොම ගත්තා නම් හරි. ට්‍රැෆික් ලයිට් එකෙන් රයිට් ගන්න කියලා දෙනවා. පාරවල් මොන හරි තියෙනවද? නෑ නෑ. එහෙනම් දාගන්න කයි නේ තියෙන්නේ නේද? 100 යාර් වලින් දාන එකයි තියෙන්නේ නේද? Turn right, Breckfield Road North. අපි හොඳට රයිට් එකට තව පොඩ්ඩක් අල කරගෙන නේද? ෂේප් එකේ මෙයාලවත් බ්ලොක් කරන්නේ නැතුව හිමීට ගිහිල්ලා ඩෝන් ගාලා අන්න ඔහොම ඉන්න අපේ ලෙෆ්ට් එකකින් ඕවර්ටේක් කරන්නත් ඉඩ තියෙන්න ඕන. අපි කොහොම රයිට් ගන්නව නම් කෙලින් එනයි වැරලා තමයි යන්න ඕන. කවුරුත් නැහනේ. ඔන්න දාගත්තා. නැත්තම් මේක රෙඩ් වුණාම යන්නත් පුළුවන්. කවුරුත් එන්න නැතුව ඉන්න ඕන නැත්නම් රෙඩ් වෙන්න ඕනේ. දෙකෙන් එකක් ආව නම් අපි දාගත්තා. අපිට දැන් කවුරුත් ආවේ නැහැ හින්දා දාගත්තා. දැන් මොනවද සැට්නෝ ඒ කියන්නේ 380 වලින් turn right. right එක. මෙතන ලේන් එකයි නේ තියෙන්නේ. 400 වලින් ලේන් එක චේන්ජ් කරගන්න ඕන. ලේන් එකයි නේ තියෙන්නේ. Turn right, Temecula Grove. අපි 100 යාර්ඩ් වලින් සිග්නල් දාන්න ඉස්සෙල්ලා ඒ අතරතුර වෙන පාරවල් තියෙනවද කියලා බලන්න ඕන නෑනේ. ඕකේ. දෙනි මිරර් බලලා සිග්නල් දාන්න ඕන. මෙතන තියෙන ට්‍රිකි එක මොනවා කිව්වනම් හදිස්සියෙන් දාන්න නැතුව ওই කෝනර් එක කට් කරන්න නැතුව ওই ඩබල් බ්‍රෝකන් ලයින් එක තියෙනවනේ ඕකෙන් වැදෙන්නේ නැතුව අන්න ඔහොම අරගත්තා නම් හරි ඉවරයි. එච්චරයි සේෆ් එක. මෙතන තියෙන ට්‍රිකි එක මොනවා කිව්වනම් මීටින් ට්‍රැෆික් එක. ඔයා යන්නේ එක හරිද උදේනේ? නෑනේ.
නෑ ඔයා ස්ටොප් කරන්න ඕන. දැන් කරන්න දෙයක් නෑ. ඔයා මුලින්ම ස්ටොප් කරන්න ඕන. නෑ එහෙම බෑ. ඔයත් ප්ලෑන් කරගන්න ඕන. thank you. මෙතන ඉඳ නැත්තම් ඔයා දැක්කද උතන ඉඳලා තියෙනක? මට නිකන් තේරුණා. නෑ එහෙම තමයි මට තේරුණා. මම ඒකයි වට යෝව යන්න ඇරි. අතන ඉඳලා තියෙනවා ඒක අතට යයි කියලා. දැන් මෙහෙම තියෙනකොට ඉස්සරහින් කවුරු හරි ආවොත් අපි left එක ඇතුළට යනවා. මේ ඒ කියන්නේ අපේ පැත්තනේ බ්ලොක් කියලා තියෙන්නේ අපි තමයි ඇතුළට යන්න ඕන. දැන් එයාලා පැත්ත පාක් කරලා තිබුණා නම් එයාලා තමයි ඇතුළට යන්න ඕන. ගැප් එක තිබුණා නම්. එහෙම නැත්නම් අපි මෙච්චර දුරෙන් බලනවා තියනවද ගැප්? ඔව් තියනවනේ. කවුරුත් එනවා වුණත් අපි යනවා ගිහින් මේකට මේ ඔව් ගැප් හොය යනවා. ඒක ඇතුළට ගිහිල්ලා මේ හයිට්ලා ඉන්නවා. මේක ස්පීඩ් ලිමිට් එක මේ පාරේ 20 නේ. මුලින්ම දාලා තිබ්බනේ. ඒ කියන්නේ සිග්නල් දානකොට හිතා ගන්න ස්පීඩ් ලිමිට් එක ගැන නැත්තම් හිතුවොත් අපේ S2 හොයලා බලනවා. 50 යක් සිග්නල් දානවා ඒකට හිතන්නේ ස්පීඩ් ලිමිට් එක ගැන. ওই වගේ 10 times practice කරනකොට ඒක පුරුද්දට වෙනවා. දැන් කරන්න දෙයක් නෑ. හොඳටම මේ ඩෝ ගැප් එක දීලා හොඳට රයිට් එකට ගිහිල්ලා ආයි හිමීට එනවා අපේ left position එකට. එන්න දෙපයි නේද? shape නේ අන්න හරි. ස්පීඩ් ලිමිට් හොයාගත්තද? ඕකේ 30. ඕකේ. After 200 yards, turn right, Walton Breck Road, then bear left, Wilbur Road. උදේනි late Turn right, signal late bear left. 100 yard වලින් දාන්න ඕනේ නේද? කොතන රයිට් ගන්නවා වුණත් ඉස්සරහින් එනයි බලවා රතු කාරකින් පස්සේ යන්න පුළුවන්ද? ඔන්න ඔහොම ඩෝ ගාලා දාගන්න. turn right and then bay left කියලා කිව්වා නේද? මේ නිල් පාටෙන් දෙපැත්තම තියෙන්නේ one way නේද? යන්න. පොඩ්ඩක් විනාඩියක් ස්ටොප් කරන්න. ඔය හම්ප් එක තියෙනව නේද? හම්ප් එකේ දෙපැත්තම අර සුදු පාටෙන් ඇරෝ දාලා තියෙනව නේද? ඒ කියන්නේ මේක one way කියලා. තව හින්ට් එකක්. මුලින් අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු ඇරෝ දාලා තිබ්බා. අනිත් එක මේකත් එක හින්ට් එකක්. තව බලන්න දෙපැත්තම ස්ටොප් සයින් එකක් තියෙනවා. ස්ටොප් සයින් තිබුණා නම් ওই සයින් එක පහ වුණාම සුදු සොලිඩ් ලයින් එකක් එනවා බෝඩ් එකේ. එතන ගිහින් 100% completely stop කරන්න ඕන. එක බ්‍රීත් එකක් අරලා දෙපැත්ත බලලා යන්න පුළුවන් නම් යන්න බෑනේ. ෆුල් බ්‍රීත් එකක් අරලා යන්න. මේකයි ස්ටොප් සයින් කියන්නේ. වාහන ආවත් එකයි නැතත් එකයි යන්න. නේද? නැතත් එකයි ස්ටොප් කරලා තමයි යන්න ඕනේ. යන්න දැන් ආපන්නේ. මේක ගිව්වේ එකක්. ගිව්වේ එකේ එහෙම ඕනේ නෑ. බැලුවා මෙහෙන් කවුරුත් එනවද? නෑ. මෙතන කම්ප්ලීට් ස්ටොප් කරන්න ඕනේ නෑ. ඔන්න ඔහොම දාගත්තා අපි ගියා. මෙච්චරයි ස්පීඩ් ලිමිට් එක දක්කද? 30. ඔව්. අර one way පාර ඔක්කොම 20 ඊට පස්සේ අර solid line එකේ අනිවාර්යෙන් stop කරලා යන්න ඕන. වාහන ආවත් එකයි නැතත් එකයි. ඒ line එක ළඟට ආව නම් තමයි ඔයාලට good view එකේ. At the traffic light turning left please. සට්නොව එක ඉග්නෝර් කරලා පොඩ්ඩක් left එකට දාන්න. මේ කාර් පාක් එක ඇතුළට ගිහිල්ලා අපේ මෙනුවස් එක කරලා යන්න. ඔය ටෙස්ට් රූට් එකේ pull up on the right reverse 2 car lane නැත්තම් forward bay park නැත්තම් reverse bay park නැත්තම් parallel park which is your reversing exercise. අර කාර් එක ළඟට ගිහිල්ලා පාක් කරලා තියෙන කාර් එක අයින්ට ගිහිල්ලා ඊට පස්සේ පිටිපස්සට ඇවිල්ලා කර්බ් එකත් එක්ක රීසනබල් ක්ලෝස් කරන. ඒකෙන් එකක් කරනවා. අපි අද පාකින් එකක් කරමු. මේ කාර් පාක් එක ඇතුළට ගිහිල්ලා අපි ළඟ තියෙනවනේ මෙතන ස්ටැන්ලි කාර් පාක් එක. and then turn car park එක වහා මේක. අනිත් එකකින් try කරමු. අද ෆුට්බෝල් මැච් නේද? කමන්න අපි ආපිකට පාක් කරලා යන්න මෙතන දාගන්න. අපේ පැත්තෙන්ම left එකෙන්ම යන්න ඕන. left එකෙන්ම හොඳ left එකෙන්ම යන්න ඕන.
හොඳ left එකෙන් මේ යන්න ඕන. ඕකේ. ඕකේ. ඔහොම යන්න. ඔහොම කෙලින්ම යන්න. කෙලින්ම යන්න. ගිහිල්ලා මේෝ මෙතනින් එක තැනකින් left එකක් දාන්න. ඔය ඉරි කඩන්න නැතුව ඔය පාරවල් තියෙනවද? ඔන්න අයිල් වගේ ඔන්න ඔය මැද අයිල් එකෙන් ගිහිල්ලා could you do forward bay park any other site any other bay please? එයාලා කියනවා forward bay park කරන්න කියලා මොන පැත්ත හරි මොන bay එක හරි. Okay, well done. ඔය කරනකොට පොඩියට ලාවට පොඩි වැරද්දක් තිබුණා. මම ඒක ෆික්ස් කරන්නද? කියන්නද? රිවර්ස් කරා. රිවර්ස් either side. නෑ රිවර්ස් කරනකොට පිටිපස්ස පළවෙනිට බලන්න. ඔක පිළිවෙලටම කරන්නේ නැත්තම් පාකින් හොඳට කරලා ෆේල් වෙලා යයි. බලන්න දැන් රිවර්ස් either side please. රිවර්ස් either side කියන්නේ මොන පැත්තට හරි රිවර්ස් කරන්න. left එකට නැත්තම් right එකට තමයි රිවර්ස් කරන්න කිව්වේ. වටපිට බලන්න මේ ඔළුව බෙල්ල හරවලා බලන්න. දැන් අපි මෙහෙමනේ ආවේ පොඩ්ඩක් ඉස්සරහට ගන්න. කෙලින් කරගන්න වාහනේ. වාහනේ පොඩ්ඩක් කෙලින් කරගන්න. ඕක effective විදිහට කරා ගන්න. මේක කාර් පාක් එකක් නේද? ඔව්. ඔන්න ආවා පොඩ්ඩක් ස්ටොප් කරලා. දැන් ඔයා මැච් කරගත්තද? ඔයා රෙෆරන්ස් එක මැච් කරන්න මං කියන්න. මැච් කරලා මට කියන්න. මැච් කරායින් පස්සේ උදේනේ ඔයා මේ ඔහොමම ඔය ඕක බලාගෙන ඔහොමම ගියා නේද? ඒකට එහෙම වාහනයක් මොනවද හිතයි? උදේනි පාක් කරලා තියෙන්නේ මෙතන. ඌ ඕවර්ටේක් කරන පැත්ත නේද? එතකොට ඔයා කරන්න ඕන දේ මෙන්න මෙහෙම බලන්න ඕන. එබිල බලන්න මට පෙන්න. පොඩ්ඩකින් අන්න ඔහොම බලන්න ඕන. අන්න ඔහොම බලන්න ඕන. බැලුවොත් තමයි ඔක කම්ප්ලීට් ඉෆෙක්ටිව් වෙන්නේ. ඔයගේ පාකින් එක සේෆ් වෙන්නේ. නැතුව ඔයා මෙහෙම මාළොන් දුහුම් ගාලා ඔහොම බලාගෙන අර 100 නැතුව ඒක විතරක් බැලුවා අපිට කොන්සන්ට්‍රේෂන් එක අඩු වුණා නේද? ඔව්. ඔහොම කරනකොට ඇවිල්ලා ස්ටොප් කරලා මිරර් බලලා ස්ටොප් කරලා ඊට පස්සේ මැච් කරලා ඔක්කොම පොඩ්ඩක් මෙහෙම හැරලා බැලුවා. ඔව් ගුඩ් කියලා ඊට පස්සේ පාක් කරා නම් හරියි. ඕකේද? තේරෙනවද? අපි යමුද? ඕකේ. රිවර්ස් පාකින් එකක් ඕන. ඔව් රිවර්ස් එකක් කරලා යන්. normally test එකට එකයි කරන්නේ. අපි අද රිවර්ස් එකකුත් කරලා බලනවා. ඕකේ. ඕකේ දැන් බ්‍රේක් එකෙන් කකුල ගන්න ඉස්සරලා මොනවද කරන්න ඕන දෙන්නේ? දැන් ඕකේ නේද? කරන්න බලමුකෝ ඔයා කරන්න. මේක නෑ ඕන එකක් ඔයා කරන්න. normal. I just asking. Okay. අන්න උදේනි මෙහෙම කරා නම් ෆේල් කියලා කියත්. අයි කියන්නේද? උදේනි බැලුවා ඒ පැත්ත. මේ පැත්ත මොන හරි බැලුවද? නෑනේ. නේද? 360 ඩිග්‍රී වටේටම ඔළුව හරවලා බලන්න මං කිව්වනේ. ස්ටොප් කරලා අපි පොසිෂන් එක චේන්ජ් කරනවා නම් අනිවාර්යයෙන්ම 360 ඩිග්‍රී හැරිලා බලන්න ඕන. හරිද කියලා. මේක මේ බේ ඇතුළෙන් සමහර අය දුහලා යනවා නේද? සමහර අය පාක් කරපු අය මූව් වෙනවා නේද? අන්න ඒ හින්දා 360 ඩිග්‍රී බලලා සේෆ් නම් 360 ඩිග්‍රී මේ 200 යාර්ඩ් දුරට බලන්න ඕන. ටෝච් එක ගහලා බලනවා වගේ. අර වැටයින් එන්නේ එහෙම දුරින්ම බලාගත්තා අපි good idea එක. දැන් කරන්න. අන්න ඔහොම කරලා බ්‍රේක් එකෙන් කකුල ගන්න ඉස්සෙල්ලා බලලයි අපි කාර් එක මූව් කරන්නේ. ඊට පස්සේ පාක් කරනකොට පොඩ්ඩක් අර වෙනස් වුණා අරව මේ වුණා කියලා වැරද්දක් ඕන මේ කලබල වෙන්න ඕනේ. අපි ඉස්සරහට පස්සට දාලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. Okay. Parking right there? No. Huh? No. උදේනේ පොඩ්ඩක් නෝ ඩොම්බරි ඔන්න ඔහොම වෙනවා මෙහෙම කරන්න. ඔයා හිටපු වගේ හිට ගන්න. බ්‍රේකින් කකුල ගන්න පොඩ්ඩක් මං කියලා පෙන්නන්න. දැන් ඔයා මෙහෙම නේද ඇවිල්ලා ඉඳගත්තේ. දැන් සෙට් වුණා නේද? දැන් මේක මෙතන දාවත් හරිනේ. දැන් ඔයා බ්‍රේක් එක අල්ල ගන්න දැන්. දැන් ඔයා කෙලින් ඉන්නේ. වාහනේ කෙලින්ද තියෙන්නේ? නෑ. ඒක වාහනේ කෙලින්ද නැද්ද? මේ ස්ටියරින් එක වාහනේ කෙලින් තියෙන්නේ. අපේ ඉස්සරහා වීල් දෙක කෙලින්ද නැද්ද කියලා අපිට දන්නේ නෑ. ඒක හොයාගන්න කරන්න ඕන දේ ඔය අපිට දන්නේ නැහැ මොන පැත්තට හැරවිලා තියෙන්නේ කියලා. ඒ පිට අනිත් පැත්තට එහාට මෙහාට යනවනේ left right යනවා. full lock කරන්න එක පැත්තට. මොන පැත්තට හරි full lock කරන්න. full lock කරගත්තද? ඕකේ. full lock කරායින් පස්සේ
මේ ওই කාර් එක ෆුල් ලොක් කරායින් පස්සේ මෙයා මම පොඩ්ඩක් පෙන්නන්න. ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි ෆුල් ලොක් කරලා තියෙන්නේ. ක්‍රම දෙකක් තියෙනවා. එකක් by moving ඉස්සරහට ගිහින් කෙලින් කර ගන්නවා එකක්. අනිත් එක අපිට ඉස්සරහට යන්න ඉඩ නැත්තම් මේ ස්ටියරින් එක ෆුල් ලොක් කරලා මේ කෑල්ල තියෙනව නේද? මේ කෑල්ල දෙසරයක් අපේ බඩ ළඟට එන්න හරවන්න. එක සැරයක් හරවන්න එකක් සැරයක් ආව නේද? තව සැරයක් ගේන්න ඒ පැත්තටම හරවලා. දෙසරයක් කොහොම ආවනම් අපේ වීල් එකක් දැන් කෙලින් තියෙන්නේ. දැන් රිවර්ස් එකට දාලා යන්න බලමු කෙලින් යනවද කියලා බලමු. කෙලින් යනවද? අරලා බලන්න දැන්. අන්න හරි. බ්‍රේකින් කකුල ගන්න ඉස්සෙල්ලා වටපිට බැලුවා සේෆ් නම් කෙලින් යනව නේද? ඕකේ. දෙකක් තියෙනවා. එකක් ෆුල් ලොක් කරලා බලන එක. අනිත් එක by moving start කරලා බලන්න. එච්චරයි මේ රතුල ඉන්නේ ගාන ස්ටොප් කරනවා. වටපිට මේ. දැන් ඕකේ නේ. ඔව්. ඕකේ. ඕකේද කියලා බලන්න දෙන්නේ. ඔය පොඩි මිරර් එකක් තියෙනවා නේද? ඒක ඇඩ්ජස්ට් කරගත්තා නම් ඒකිනුත් පේනවා. ඕකේ නේද? තව වන් ටයිම් කරමු. පොඩ්ඩක් ඉන්න නෑ. පස්සේ මේ බලන්න. පේනව නේද? ඕක අපි ටෙස්ට් කරනවා. ඔය පොඩි මිරර් ඔක්කොම ඔය මේ බේක පේන තරමට ඇඩ්ජස්ට් කරගෙන යන්න. දැන් ගියා. අපි තව අනිත් ටෙස්ට් එක කරනකොට කරමු. අපි දැන් උදේනි අර රයිට් පැත්ත බහලා තියෙන ගේට්ටුව අපි ලෙෆ්ට් එකෙන් තමයි පිට වෙන්න ඕන. යන් නේද? අන්න හරි. යන්න ඉස්සලා අනිවාර්යෙන් 360 ඩිග්‍රී බැලුවා. හොඳට බැලුවා. ෂේප් සිග්නල් එක දැම්මා. පිට වුණා. ඔව්ව වෙලෙන් ෆේල් වෙන්න එපා. ඔක්කොම මේ ප්‍රැක්ටිස් කරගෙන යනවා රිවර්සින් හරියට කරා ගන්න. ඔබ්සර්වේෂන් එකෙන් ෆේල් වෙලා යනවා. එහෙම නැතුව යන්න ඕන. ඔය ලයින් ඇතුලෙන් යන්නේ නැහැ. මේ අපි යනවා වගේම යන්න ඕනේ නේද? මේ බේස් ඔය තියෙන පාකින් බේස් කපාගෙන යන්නේ නැහැ. මෑන් ඉන්නවා පොඩ්ඩක් ස්ලෝ කරලා. ස්ලෝ ඉඳ ගන්න. ඔකේ යන්න. End of the road, turn right please. ඔන්න ඔය වගේ යනකොට අපේ පොසිෂන් always left එකේ තමයි. නිකන් මැදෙන් ගිහින් ඉඳලා right එකේ ගිහින් ඉන්න එපා. අපේ පොසිෂන් එක right එකේ ඉන්න කොයි වෙලාවෙ මේක one way නම් in එකට out එකට වෙනම දෙකක් තියෙනව නේද? අන්න ඒ වෙලාවේ right නම් right කියන මෙයා දුන්නා නේද අපිට ඉද? දාගන්න පුළුවන් දෙය එන්න ඉස්සෙල්ලා. එහෙනම් දාගමු නේද? Okay. Thank you very much. මේ වයසකයි වගේ ඔය මේ අමතක වෙන වැඩ හරි නෑ. ඔය සිග්නල් එක දැම්ම නේද? ඕක සද්දයක් ඇහෙන ටුක් ටුක් ගාලා සද්ද දාලා තියෙන එකට තමයි අපිට ටක් ගාලා මතක් වෙන්න ඕන. අනේ සිග්නල් එක දාගෙන අපි ඉන්නේ. අපිට ඌමනා නම් දා ගන්නවා. ඌමනා ඉවරුණා නම් ඊට පස්සේ කැන්සල් කර ගන්න ඕන. කොහොම වුණත් ඔය සිග්නල් එක මතක් තියා ගන්නවා නම් කැම වලට ලුණු දානව නේද? ලුණු නැතුව කැම කන්නත් බෑනේ. ලුණු අඩු වෙනුත් කන්න බෑනේ. ලුණු වැඩි වෙනුත් කන්න බෑනේ. ගානට දාන්න ඕන. අන්න ඒක වගේම තමයි. දැන් උදාහරණයක් දැන් අපි මෙහෙම යනවා. දැන් හැරෙන්න කියලා සිග්නල් එකක් දැම්ම කියමුකෝ. ලෙෆ්ට් එක දැම්ම කියමුකෝ. දැන් මෙතනින් පාරක් තියෙනවා. එතන එක්කෙන් වෙයිට් කරගෙන ඉන්නවා ඇතුළට එන්න. මේ පාරට ජොයින්ට් වෙන්න. ඒක නැරෝ රෝඩ් එකක් කියමුකෝ. සයිඩ් රෝඩ් එක. ඌ හිතනවා උදේනේ මේ ලෙෆ්ට් එක දාන්න යන්නේ. අපි යාට හෙල්ප් එක විදිහට මම පළවෙනිට එළියට ගන්නම් කියලා. ගන්නම ඩෝන් කියලා දාගන්න. එතකොට ඩේන්ජරස් වෙනවා. දැන් අපි back to sat nav follow කරන්න යන්නේ. After 80 yards, turn left, Notting Avenue.
during the test show me එකක් tell me එකක් අහනවා. කොහොම හරි show me එක දුවනකොට තමයි අහන්නේ. driving කරාගෙන ඉන්නකොට අහනවා. normally අහනවා could you show me open and close your side window කියයි. නැත්නම් could you demis your front windscreen? Could you demis your rear windscreen? Point out your horn. නැත්නම් horn එක ගහන්නම කියනවා. ඊට පස්සේ could you show me how you gonna turn on your dip headlight or main beam or fog light? Could you show me how you gonna clean front windscreen? Could you show me how you gonna clean rear windscreen? Clean කියන්නේ wiper එක විතරයි. wash and clean කියවනම් වතුරුත් එක්ක. Turn left, Butting Avenue. දුරින්ම බලනකොට දන්නවද වාහන පාක් කරලා තියෙන්නේ කියලා. අන්න එතකොට පළවෙනියට මෙරර් එක බලලා සිග්නල් එක දාන්න. සිග්නල් දාන්න. දාලා සේෆ්ද කියලා බලන්න. ඊට පස්සේ මේ අයිනේ පාක් කරලා සිග්නල් එක ඕෆ් කරගන්න ලුණු ගෙන කිව්වා නේද? දැන් දුහන්න ස්පීඩ් එක වැඩි කරන්න. මොනවද ස්පීඩ් ලිමිට් එක? 30 කාට හරි දැන් ඕවර්ටේක් කරන්න පුළුවන්ද? බෑ නේද? එතකොට අපි good ස්පීඩ් එක ප්‍රෝග්‍රස් කරන්න ඕන නැත්නම් ඔක්කොම ට්‍රැෆික් ජෑම් වෙනවා නේද? ඒ හින්දා අනිවාර්යෙන් ඕක කරා ගන්න ඕන. උපරිම අපිට දුහන්න ඕන ස්පීඩ් එක යන්න ඕන. මැක්සිමම් 30 නම් අපිට සිටුේෂන් එක අනුවට කොච්චර දුහන්න පුළුවන්ද ඒක දුහන්න ඕන. හොඳට බලන්න මේ පාරේ අපේ ලෙෆ්ට් එකේ කා පාක් කරලා තිබුණා නම් ඒ පාරේ ලෙෆ්ට් එකේ ඉඳන් එයාලා දොර ඇරියොත් අපේ වාහනේ වැදෙන්නේ නැති දුරෙන් අපි දුවහගෙනම යනවා. ඕක ලාස්ට් පාක් කාර් එක මොකද්ද? දැන් තියෙන විදිහට අර ග්‍රේ කාර් එක නේද? ඒක ඉවරුනි ගමම සෙන්ටර් මිරර් ලෙෆ්ට් මිරර් බලලා ඉමීට ලෙෆ්ට් එකට හේතු වුණාම හරි එච්චරයි තියෙන්නේ. ඒකට අපි 50-50 දුවන්නේ අර ලෝ ගැප් එක තියාගෙන දුවහගෙනම ඉන්නවා. ඔන්න දැන් ගියා. ඔන්න අපි බලනකොටම අතන වාහන පාක් කරලා තියෙනව නේද? තාම අපි 50 අල්ලගත්තා. අපි දුන්නේ නැහැ 50. ඔන්න ඔහම මැදෙන් මේ යනවා. මැදෙන් මේ යනවා. අන්න එහෙම තමයි. ඩෝ ගැප් එක දුන්නා ඔන්න ඔහම මැදෙන් මේ යනවා. මැදෙන් මේ ගිහිල්ලා අර පාකින් වෙහිකල් කොතනද තියෙන්නේ ලාස්ට් පාක් වෙහිකල් එක? කලර් ලයිට් ඒක ඉස්සර තියෙන එක නේද? අර දැනුත් මේ ග්‍රේ එකක් නේ තියෙන්නේ. අපි ඔච්චර දුරින් යන්න 50-50 තමයි යන්නේ. අපි කවදාවත් අපේ ලෙෆ්ට් එකෙන් කාටවත් ඕවර්ටේක් කරන්න දෙන්නේ නැහැ. ඔන්න ඔහොම හිමීට එනවා. දැන් මෙහෙ බලන්න. අන්න බලලා හිමීට අතුලට දාගෙන දුහන්න ස්පීඩ් එක වැඩි කරන්න. දුහන්න ඔන්න ආවා. ඔන්න ඔහොම තමයි. අනිත් එක මෙතන මේ ට්‍රැෆික් එකට පහුණාම අපි එන්නේ මැද ලේන් මේ ලෙෆ්ට් ලේන් එකෙන් නේද ආවේ පොඩ්ඩක් ඉඳලා බලන්න. මේ ලයින් එක වෙන් කරලා තියෙනව නේද? වෙන් කරලා තියෙන හින්දා අපි ඒක ඇතුලට යන්නේ නැහැ. අපිට සැට්ටර් එක හැරෙන්න කිව්වේ නැහැනේ. ඊතල දෙක බලනවා මේක තමයි කෙලින් යනවා ලේන් දෙකක්. අපි ලෙෆ්ට් එකේ ඉන්නවා. රයිට් එකේ ආපුවයි රයිට් ලේන් එකේ ජොයින්ට් වෙන එකයි තියෙන්නේ. දැන් ආයි බලන්න ඉස්සරහට වාහන මොනවද පාක් කරලා මොනවද තියෙනවද අපේ ලේන් එක ක්ලියර් නේද? ෂුවර්ද? දුරට පේනවද? ක්ලියර්ද නැද්ද? ඉස්සරහට එහෙනම් මිරර් එක බලලා සිග්නල් එක දාන්න. ඔන්න දුන්නොත් යන්න නැත්තම් ගිහින් අර පාක් කරන කාර් එක පිටිපස්සෙන් ගිහින් ඉඳලා දැන් 50-50 දුවන්න ඩෝ ගැප් එක දෙන්න ප්‍රොපර් ස්පීඩ් එක දුවන්න අපිට 2 responsibility තියෙනවා මේ වගේ තියෙන වෙලාවේ. අපේ responsibility 300 yards, cross the roundabout and take the first exit, A580, Townsend Avenue. අපේ responsibility ඩෝ ගැප් එක දෙන එකයි good speed දුවන එකයි. ඕවර්ටේක් කරන එක එයාගේ ප්‍රශ්නයක්. දැන් අර කළු කාර් එක නේද ලාස්ට් පාක් කාර් එක. මෙච්චර දුරක් තියෙනකොට මෙහි ලෙෆ්ට් වින්ඩෝ එක බලන්න, ජනලේ බලන්න. ඕකේ ෂේප් නේද? හිමීට සිග්නල් තෝන්නා මොනවත් තෝන්න ඕහොම මල කරගන්න අන්න එහෙම ෂේප් එකෙන් යන්න. මෙතනින් කියනවා double roundabout coming ahead. Both roundabout follow the road ahead. Face roundabout follow the road ahead. First exit. ආවා රයිට් එකෙන් ඒකනේ රූල් එක කවුරුත් නෑ රයිට් එක කවුරු තියනවද කියලා බලලා මේ තියෙන පඳුර ෆෙස් රවුන්ඩ් බෝට් එක මේ බ්‍රිජ් එක පල්ලෙහා තියෙන එක මේ සීබ්‍රා ක්‍රොස් එකේ ෆෙස්ට් එක්සිට් එක ඕකේ ෆස්ට් එකට ඔව් ෆොලෝ ද රෝඩ් හෙඩ් සෙකන්ඩ් එක්සිට් අනිත් එකේ සිග්නල් ඕන් නෑ උදේනි අපි ඉන්නේ ලෙෆ්ට් එකේ අනා ගන්න එපා ඕන් නැති වැඩ කරලා දැන් සිග්නල් එක දාගන්න දාලා අපි ලෙෆ්ට් එකේ නේද ඉන්නේ ලාවට රයිට් එක පොඩ්ඩක් බලා ගත්තා ලෙෆ්ට් එකෙන්ම ජොයින්ට් වෙනවා උදේනි මං කිව්වා නේද පළවෙනි රවුන්ඩ් බෝට් එකේ සිග්නල් එක දාන්න ඕනේ නැහැ කියලා
නේද? ඔව්. දැන් ඉතින් ඕන නැති වැඩක් නේද? අපි left එකේ ඉඳන් right signal එක ඕන්න දාන්න ඕනේ නැහැ නේ. අපි කෙලින්නේ යන්නේ නේද? අපි right ගන්නේ නැහැ නේ. අපි කෙලින්නේ යන්නේ. ඕනේ නැහැ signal එක. අපි කියවනේ follow the road ahead කියලා. At the traffic light turning left please. And then turn left please. We're going to back to test center, yeah? ඔන්න පරිස්සමෙන් මේ කර්බ් එක ළඟෙන්ම හරවන්න උදේනි කර්බ් එක ළඟෙන්ම හරවන්න අන්න මේ ඩබල් ලයින් ඩබල් යලෝ ලයින් එක තියෙනවනේ ඒක උඩින්ම ඔයාගේ වීල් එක එනවා වගේ හරවලා හරි හරවලා අපි දැන් ටෙස්ට් සෙන්ටර් එක ඇතුළට යන්න බෑ ටෙස්ට් එක ඔපරේට් වෙන හින්දා අපි කෙලින්ම දාගමු ගිහිල්ලා අපි හිටපු තැනට යන්න පුළුවන්ද ඕකේ අන්න ඔහොම බලන්න අනිවාර්යෙන් බලන්න ඕන දැන් ඉෆෙක්ටිව් වෙනව නේද දැන් තේරුණා නේද මොනවද සීන් එක දැන් අපි ලෙෆ්ට් එක රිවර්ස් කරගමු එතෙන්ද මේ යන්න ඕනේ පිටිපස්ස රිවර්ස් කරගමු අන්න හරි well done good observation very good observation okay මං දැන් කරන දේ